Diau, diau. Awwa sarai. Ane ජනාධිපතිතුමනි. මේ අහන්න. දැන් මේ ආණ්ඩුව පත් කරද්දී අපි අතරේ ගැහුවේ ඒගොල්ලෝ අපි ගියා අපේ අපේ යාළුවෝ ඉන්නේ උඩ ඇවිල්ලා ගහපල කිව්වේ ගිය ආණ්ඩුවල වැරදි වුණා හින්දානේ අපි කිව්වේ. නමුත් මේ අපි කියන්නේ මේ දැන් ඉන්නේ ආණ්ඩුවල ඉන්නවනේ අධිකාචාර්යවරු ඉන්නවා මහාචාර්යවරු ආචාර්යවරු ඉන්නවනේ. නමුත් ඒ අපිට බලනවා මේකට පොඩ්ඩක්. ඒ ආචාර්යවරු මහාචාර්යවරු වගේ තමයි මේ අපිත් මේ රටේ ඇත්තට අපිත් කරන සේවයන්නේ. රටේ ආර්ථිකය ගේන්නේ මේ ජාත්‍යන්තරයේ මේ පිටරටේ මාළුවා වල කරලා තෝරු සුදු අවවාලේ කොම්පැනි මාළු ඔක්කොම මේ දියවරේ තමයි මේ කරලා කිව්වා. අපි නැත්තදී රටේ සංචාරකයන්ට ඇවිල්ලා වෙලා දින සුද්දන්ට ඇවිල්ලා හොටෙල් ගාලා වෙරළ බල ඉන්න අපිට තියෙන සුද්දන්ගේ පස්සට බල ඉන්න තමයි අපි දියවරට වෙන්නේ අනාගතේ. ඒ කියන්නේ සුද්ද ගාවට ගිහිල්ලා මේ දියවර ලියලා තියාගන්නකො. මේ දියවර කර්මාන්තය යම සුද්ද ගාවට ගිහිල්ලා හිඟා කන්ද වෙනවා එන්න සංචාර විහාරේ මේ දරුවෝ ගිහිල්ලා ළඟට ගිහිල්ලා හිඟා කයි කීයක් කර දෙන්න කියලා 1 රුපිස් කී ඉල්ලයි කිව්වා සුද්දන්ගෙන්. ඒ යුගයට තමයි මේක නැවතපත් කරු මේ ආණ්ඩුව ඇත්තටම අපි හෙලා දෙන අතුරු ජනාධිපතිතුමාට කියන්නේ මේ ගැන හොඳට හොයන්න. සමහර විට ඔබතුමාගේ මේ ආණ්ඩුව යට ගහන මැච් එකක් දැන මේ රාජ්‍ය නිලධාරීන් ඉඳ හොඳට හොල බලන්න මේ නිලධාරී කියලා. ඇත්තටම මේ විදිහට තමයි මේ වින්චන් හඳුන්වා දුන්නේ මේක අදින්න කියලා. මේක අවුරුදු 10කට කලින් මේ ක්‍රමයේ තමයි හඳුන්වා දුන්නේ මේක අදින්න කියලා. මේකට අමතරව මේක අවභාවිතා කරනවා අපි කියන්නේ නීතිය යාට අසුර කරනවා කියලා. අපි මේක මීට අවුරුදු 10කට කලින් හිටපු අධ්‍යක්ෂකවරු සාකච්ඡා අධ්‍යක්ෂකවරු මේක තමයි නියෝජනය කරලා මේක හැදුවා අපි. අවුරුදු 10ක් මේක තමයි අපි කරන් ගියේ. මේකට විරුද්ධව මේ නිර්ලතයි මේකට හානි කරනවා නම් අපි කියන්නේ මේ රාජ්‍ය සාකච්ඡා අධ්‍යක්ෂකවරුන්ගේ නීතිය ක්‍රියාත්මක කරලා අත්තරවල ගන්න එක. නමුත් මේ ක්‍රමයේ වෙන්න මේක නැතුනොත් පාලක කර්මාන්ත සම්පූර්ණ බැහැ යනවා. ඒත් අතේ ජනාධිපතිතුමාට මේ හොඳ අවධානය යොමු කරන්න. අපි ඊළඟ මේ වින්චකෙන් දලා දෙන්න පමණයි. අපි මේ වින්චකෙන් මේ බලන්න මේ මොකද වෙන්නේ කියලා. අපි ඊළඟ මේක ඇදලා ඊට කොහොම එනවා ඊට ඒක අදින්න. නමුත් මේක අවබෝධය කරන රටේ නීතිය දැනන්න ඕන. අපි ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ අපේ. Diau, diau. Diau, diau. Diau, diau. Diau, diau. Awwa sarai. Awwa sarai. Awwa sarai. Diau, diau. Diau, diau. Diau, diau. Diau, diau. Awwa sarai. Ane ජනාධිපතිතුමනි. මේ අහන්න. වින්චක අපිට. අනේ ජනාධිපතිතුමනි මේ අහන්න වින්චක අපිට දෙන්න ඕන. අනේ ජනාධිපතිතුමනි මේ අහන්න වින්චක අපිට දෙන්න ඕන. දියව් දියව් වින්චක දියව් අවුව සරයි වින්චකවා දියව් දියව් වින්චක දියව් 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 Diau, diau. Vincek diau. Diau, diau. Vincek diau. Diau, diau. Vincek diau. Diau, diau. Vincek diau. ඔව් මම මේ ඇත්තම තව උදාහරණයක් කියන්නම්කෝ දල වශයෙන් සාමාන්‍යයෙන් මේ වින්ච් එක හඳුන්වලා දුන්නේ දිවර දෙපාර්තමේන්තුවේ මීට අවුරුදු 10කට කලින්. ඊට පස්සේ අධ්‍යක්ෂකලාල් හිටියා කිස්ටිලාල් ප්‍රනාන්දු මහත්තයා හිටියා. එතකොට හෙටිආරච්චි මහත්තයා හිටියා. මේ වත්මන් ඉන්නේ අධ්‍යක්ෂකලාල්තුමා අවුරුදු 3ක් හිටියා. එතකොට ඊතරත් මේවා කරන්න දුන්නා. එතකොට මේ වින්ච් එක දාලා දැල්ලක් දැන්නේ. අපි ඇත්ත කියන්නක වින්ච් එක හඳුන්වලා දුන්නේ වින්ච් එකෙන් දලා දෙන්න. හරි එතකොට වින්ච් එකෙන් මිනිස්සු රජයෙන් කියනවා ඇත්ත මේ වෙරළ කාදනය වෙන විදිහට අපේ මිනිස්සු අපි කියන්නේ 100ක් හරි කියලා. අපේ මිනිස්සු කොක්ක දාලා ඇද්දා. දියඹ දාලා වට කරුවා. නමුත් ඒ නීතිය අපිට කරන්න බෑනේ. අවුරුදු 10ක් යන කලින් කොක්ක දාලා ඇද්දා. මේ දියඹ දාලා වට කරුවා. ඒ අත්තරකට ගන්නනේ කවුද මේ රාජ්‍ය නිලධාරී. මේක හඳුන්වලා දුන්නේ මේ දිවර දෙපාර්තමේන්තුවේ නිලධාරීනේ. ඒ නිලධාරිය නීතිය ක්‍රියාත්මක නොකරන නිසා තමයි කොක්ක දාලා අවනීතියට වැඩ කරන මිනිස්සු මොකද වින්ච් එක අදින්න තීදී කොක්ක දාලා ඇද්දේ මේ දිවර දෙපාර්තමේන්තුවේ නිලධාරී රාජකාරී කරුනේ. ඒගොල්ලෝ අත්තටකොට දැන් අවුරුදු 10කට කාලෙ වෙනක අත්තටකොට නොගත්තේ ඇයි කියලා මං අහන්නේ. ඒ වැරදි කරන මිනිහම ඒ වෙලාව අත්තටකොට ගත්තා නම් අද මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ලෝන් කාලේ 30 35 දාන්න අල්ලන්න දෙන්න. ඊට 40 දානවා. 50 දානවා. අපි උදාහරණයක් ගමුකෝ සංස්ථා අරක්කු රජෙන් දෙන අරක්කුනේ. ඒ අරක්කු බොන්න පුළුවන්. මේ ඒ අරක්කු ගිල්ලා විකුණන්න බෑනේ. හරිද? කොහේ හරි වික්කොත් මම පොලිසියෙන් පැනලා හෙට ඇවිල්ලා අල්ලලා යනවා. ඉතින් ඒවනම් මට පොලිසියෙන් අද කියනවා රජයෙන් කියනවා නම් ඔයාලා කුයි කරන්න පුළුවන් කියලා බාරවල කරන්න පුළුවන් ගෙදර කරන්න පුළුවන් බෑ. ඒවනම් නඩු දානවා. ඒ වගේ තමයි වින්ච් එක දියේදී කොක්ක දාලා දෙනවා දිවර දෙපාර්තමේන්තුව තමයි අත්තරකට ගන්න ඕනේ. ඒ මිනිස්සු අරගෙන අධිකාරිය ඉදිරිපත් කරනවා මේ වැරදි කරනවා.
ඒ වරද කරන්නේ වරදලා එක්ක දඩේ වැඩි කරලා දඩේ ගන්න එක වෙනවටක් කිව්වා. සමස්ත වශයෙන් මේ ලංකාවේ තියෙන රැකියාව නවත්තන මුළු ලංකාව 48 පස්සේ මගෙන් යපනා 50ක් කිව්වා. ඒත් මගේ පුතා පුතුරු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් යපනා 50 ඒක 150ක් කිව්වා. ඒ වගේ 150 වැඩි කරම මුළු සමස්ත ලංකාවේ රැකියාව නැහැ කියලා කොහෙන්ද කන්න දෙන්නේ? මේ මිනිස්සු කොහොමද අපි කන්න බන්නේ දෙන්නේ? අපි ඒතකොට අපි ඒවනම් රජේ වගකීමක් ගන්න ඕන. රජේ දෙන අපිට මිනිස්සු 80ක් 50ක් දෙනවා. මං කිව්වේ මට දෙන 150ක් මට ඕන. ඇත්තට මට 150ක් ඕන. මං අපි කිය දැන් මම මුදලුත් ගෙවන මොනවාරි පොලියට හරි කොහමද මම මුදලුත් දෙනවා. හැබැයි රජයේ වගකීම ගන්න ඕන. මේ යන්න මිනිස්සු 50ට මොකද්ද ඕනේ පරිදි අපි මේ අහන මේ කම්කරුවෝ ලංකාවේ රුපියල් ලක්ෂ දෙකේ මේ මණ්ඩලවල ලක්ෂ දෙකමාරයි. මාසෙට පඩිය ලක්ෂ දෙකමාර නම් 60ට එනකම පඩිය අපි ගෙවනවා. මාසෙන් මාසෙට 3 වේල කන්ද දීලා. රජයේ වකජ්ජවන්නේ නිකන් බන්දක වතුරේ කම්කරුවන්ට රජය මොකද්ද? ඒකමද මම අද මේ අපේ මේ කම්කරුවෝ මේ මාධ්‍යවල කියනවා අපි මේ නෝරේ දින වතු කම්කරුවන්ට රුපියල් 30000ක පඩිය අනිවාර්ය කරුවා. අපි දෙනම 60000ක් 70000ක් මේ දීවරයට වැඩිම පඩියක් දෙන්නේ වතු කම්කරුවන්ට රුපියල් 30000ක් දෙදී අපි 70000 මේ සාමාන්‍ය දිනට පඩිය වෙනවා කිව්වා. ඉතින් මේ බලන්න මේ දැල් මෙරදියා ඔය ඔක්කොම වල්ලම් බෝට්ටු මේ වල්ලම් ඔක්කොම වහලා නිකන් තියෙන්නේ. ඒ බාන්න වෙරළ මේ පාළුවට ගිහිල්ලා රැකියාව කරන්නේ පාළුවෙන් පස්සේ මේ රැකියාව ලැබුවා මේ වැල්ල පාළුවට ගිහිල්ලා සාලේ කට රුපියල් 700ට තව ටිකක් කාලෙදී කන්නේ සාලේ රුපියල් 2000ට තෝරු ගෑ රුපියල් 3000ට නේ සාලේ කුඹලා කන්නේ රුපියල් 3000ට තමයි මේම කිව්වොත් මේ අසරණ වෙන්නේ අපි විතර නෙමෙයි මේකේ යපෙන කට්ටිය මේ පාරිභෝගිකයෝ රුපියල් 50-100ට ගාපු ගිය මාස දෙකකට කලින් කුඹලා ගෑ ඔබතුමාලා බලන්නේ රුපියල් 60-70ට ගිය කුඹලා දැන් කීයද 1200 1500 අපි රැකියාව නැතුව සතිය දාම තව මාසයක් ගෙව ගන්නකො තෝරු රුපියල් 3000ට ගාපුවා කුඹලා කන්න රුපියල් 3000 ලියලා තියාගන්න කියනවා මේ රජයේ විසින් ඇත්තටම අධිකාරී ජනාධිපතිතුමාට කියන්නේ මේ ඉන්න කොමිටු වල ඉන්න මිනිසුන් ගැන ඉතල කවදා ගන්න එපා මේ හොයලා බලන්න මේ මොකද මේ රටට වෙන්නේ කියලා. නමුත් අසරණ වෙන්නේ අපි සාදුන ආණ්ඩුවත් වැඩි කාලයක් දුවන්නේ නැහැ. හරිද? හිතලා බලන්නකෝ අපිත් ඉල්ලන් අපිම බෙල්ලට තොණ්ඩුව මාළිමාව ටික දාගත්ත කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මට වෙලා තියෙන මමත් මේ මාදල් මුදලාලි කෙනෙක්. මේක මේ කංකරුවට වෙන දුක තමයි කියන්න තියෙන්නේ. අපිට දැන් වෙලා තියෙන දේ. මිනිස්සුන්ට දැන් මේ රස්සාව නැවතුවා. දැන් රැකිරස්සා කරගෙන යන්න පිළිවෙල වින්ච් එක දුන්නේ ලක්ෂ 8ක් කියලා. 5ක් කියලා අවසානට 8ක් වුණා. දැන් මේ හැම ට්‍රැක්ටර් එකකටම වින්ච් එකක් අයි කරලා තියෙනවා. ඒතකොට එච්චර වියදමක් දාලා දැන් කියනවා වින්ච් එකෙන් අදින්න එපා කියලා. ඒ කාලේ කිව්වා වින්ච් එකෙන් අදින්න කිව්වා. වින්ච් එකෙන් අදින්න පහුගිය ආණ්ඩුව කිව්වා වින්ච් එක අනුමත කරලා දෙනවා වින්ච් එක අදින්න කියලා. දැන් කියනවා වින්ච් එකෙන් අදින්න එපා. ට්‍රැක්ටරයක් දාන්න එපා කියලා. ඒතකොට මේ මිනිස්සු නිකන් මේ මිනිස්සුන් මේක ඉඳන් අදින්න බෑ. මේක අවුවේ පිච්චෙනවා. මේ පිච්චි මේ මිනිස්සු ඉන්නේ නැහැ. දැන් ගෙවල් වලට ගිහලා මේ මිනිස්සු යවලා මේ මිනිස්සුන් කන්න නැහැ. බීඩියක් බොන්න සල්ලි නැහැ. මුදලාලි කෙනෙක් චේන් එක කරේ දාගෙන ඉන්නවා. කුලිකාරගේ චේන් එක කරේ තියනවා කියලා බලන්න බලන්න. අපි ඉන්නේ අස්සරේලා. දලවට කරන් දානවා. අරලා ගිහලා දලවට ඉතින් අපි දල කටන්නේ. අර මිනිස්සුන්ට රස්සාවන. ඒ මිනිස්සු ඔක්කොම මේකේ පිටදල්කාරයෝ ඉන්නවා. මේකේ මාළු ගන්න මිනිස්සු ඉන්නවා. එතකොට මේකෙන් අයිස් මුදාල්ලා ඉන්නවා. කිසිම කෙනෙකුට මේකෙන් සෙතක් එන්නේ නැහැ. මේ කරන දේ. මේ අපි හිතුවේ මේ ආණ්ඩුවේ යමක් අපිට කරයි කියලා. මීට වඩා පොසත් රටක් කියලා නේ අපිට දුන්නේ තාන්දේ. අපිට ඒකත් නැහැ. අපි දැන් දුප්පත් වෙලා තියෙන්නේ. අපි නෙමෙයි දුප්පත් වෙන්නේ. මේ කුලිකාරයට යන්නේ මන් නැතුව. තව ටිකක් අල්ලන්නේ මේක තනිකර හොරු බී වෙනවා. ගහක පොල් ගෙඩියක් තියාගන්න හම්බෙන්නේ නැහැ. ගෙදරක කිසිම බඩුවක් යන එකාගේ චේන් එකක් කඩාගෙන යන්නේ. ඒ වගේ තත්ත්වයක් වෙලා තියෙන්නේ. මිනිස්සු දැන් ඉස්කෝලේ යන්න ළමයිට සල්ලි නැහැ. ඇයිලා මාදල් මුදාල් කර මුදාල් කියන මේ රස්සාව වහලා තියෙන්නේ. මේක කවද පටන් ගන්නද කියලා කියන්න බෑ. ඉතින් ඒක අහගෙන මේ මිනිස්සු යනවා යන්නේ. උන් අනිත් එක මේ රස්සා කරන්නේ ඇත්ත කතාව මං කියන්නේ. උන් අරක්කු ටිකක් ෂොට් එකක් මොන හරි දාලා තමයි මුන්ගේ හයිය තින්නේ. නැත්තම් හයිය නැහැ. දැලක් අදින්න මිනිහෙකුට හයිය නැහැ. තුනඩියෙන් දාලා. ඔය කියන මැතිය මිතිකොල්ල මේකට ඇවිල්ලා හිටගෙන හිටියනම් මේක එක එන මැති කෙනෙක් ඔය දාන පටිය දාලා බණ්ඩ අදින්න කියන්නේ ඇද්දගෙන යනවා මූදට. මේ මිනිස්සු කියලා මූද කියලා මීටරයක් එක ගිහිල්ලා පාවෙලා තමයි ගන්න එන්නේ. මිනිහෙක් ගන්න හම්බෙන්නේ. ඒ වගේ දුකක් විඳින රස්සාවක් මේක මේ මිනිස්සු කරන්න කිසිම හරිම අසාධාරණයක් මේක. වැරදි කියලා තමයි කියන්නේ. එහෙමනම් මූද කාදිනේ වෙනන හරවන්න හරික වැලි ගන්නවා. එතකොට මේක මොකද්ද මේ කාදිනේ වෙන්නේ? මේ නම් අයි ඩට්ටේ පව් ගන්නේ දුන්නේ මේවා. එතකොට මෙයා ලීසින් කරලා අරගෙන තියෙන්නේ. ඒකට මොකද්ද කරන්නේ එතකොට අපි? කරන්න දෙයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ මිනිස්සු ගෙවල් වලට ඇරියොත් මොකද්ද අපිට වෙන්නේ සිද්ධ වෙන්නේ? මේ කර්මාන්ත වැහුණොත් මොකද වෙන්නේ? අපිට පව්ගිය ආන්නේ කරු වැරදි දේවල් මේ සිද්ධ වෙන්නේ. එහෙමනම් පව් ගන්නේ අයි මේක දුන්නේ අපිට. එහෙමනම් එදාම නොදී ඉන්නවා. ටට්ටේවත් නොදී. මේක තියෙන මේ එක දැලක මේක තියෙන ටට්ටේ 10 ගණන් මේක ගත්තොත් මේ ටට්ටේ ඔක්කොම අනත වෙනවා. මේ ටට්ටේ හදන මිනිහා මේක ටට්ටේ රිපෙයාර් තියෙන රස්සාවල් ඔක්කොම ඉවරයි. මේමයි එහෙම වැරදි කියනවා නම් ඔය තාප් බලාගෙන ගහව නේද? ඕකත් වැරදිනේ පව් ගන්නේ. අර ගොඩන් ගෝයන් කපන්නේ හරක් එක හාපු එක. දැන් භූතයක්ද මොකද ඒකෙන් ඒ මිනිස්සු තමයි මෙහෙයිලා දැන් රස්සාවල් කරන්නේ ගෝයන් කපන්නේ නැතුව.
ඒ මිනිස්සු කරු රස්සාවල්. එහෙමද ඒවත් නවත්තන්න බෑනේ. දැන් මේක විතර මේ ටැට්ටේ වෙන හානිය විතර මේ පෙන්වන්න යන්නේ. මේක එන අසාධාරණයක්. එහෙමනම් මේමයි. පෞද්ගලික ආණ්ඩුවෙන් කරපු සියලුම දේ නවත්තලා කැබිනට් තීරණ කරන් ඔක්කොම මේ තාන කරන්න ඕන. එතකොට අර ගොයන් කපන එකත් ඒක තාන කරන්න එන්න.